අපි අහලා තියෙන්නේ නම් යසෝදරා ගැන මෙහිමයි. ඒ තමයි සක්දිවිඳුගේ බිසව ඉන්නවා, ඇගේ නම සුජා. සුජා දෙවඟනට වැඩිය ලස්සනයි කියනවා යසෝදරා. සාමාන්‍ය සක්විති රජ කෙනෙක්ගේ බිසව තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. ඇය මනුස්ස ස්වභාවයේ ලස්සන ඉක්මවලා ගිහිල්ලා දෙවියන්ගේ ස්වභාවයට පැමිණිලා නැහැ. ඒත් යසෝදරා සුජා දෙවඟනට වැඩිය ලස්සනයි කියනවා. ඒ නිසාම කාටවත් එකපාර බලන්න බෑ. වැඩියෝ නෑ. අද කාලේ මිනිස්සෙක්ගේ අතින් නිර්මාණය වෙච්ච යසෝදරා රහත් තෙරණියගේ ප්‍රතිමාව මෙච්චර ලස්සන නම් සසරේ කරන ලද පුණ්‍ය පාරමිතාවෙන් හැදුන ඇයගේ රූපකාය කොච්චර සුන්දර ඇතිද, කොච්චර සුන්දරයිද කියනවනම් පිරිමියෙකුට ඇහැක් කරලා එකපාරෙන් බලන්න බෑ. ඊට ලස්සන වගේම තේජස තියෙනවා. හැදිදැඩි පුරුෂයෙකුටවත් බෑ කියනවා යසෝදරා දිහා එක ඉල්ලී බලන්න. එච්චර ලස්සනයි, තේජසයි. උතුම් ධර්මය. ඉතින් ඒ යසෝදරාව අවුරුදු 13ක් විවාහ වෙලා හිටියා. ඔයාලට වගේ කලබල නෑ. දරුවෝ නැත. ඒ කලබලේ නෑ. ඒ අවුරුදු 13ක් දරුවෝ නෑ කියලා ආදරේට ප්‍රශ්නයක්වත් නෑ. අද යුගයේ නෙවෙයි. පින්වතුනි, එච්චර අවුරුදු 13ක් දරුවෙක් බිහි වෙන්න ප්‍රමාද වුණේ කාරණා කිහිපයක් මුල් කරගෙන. එකක් තමයි අබිනිෂ්ක්‍රමණය සිද්ධ වෙනවා එක්කම. ඒතකොට මහ බෝධිසත්වයන්ගේ අබිනිෂ්ක්‍රමණ කාලේ බලපානවා. අනිත් එක තමයි ඒ යසෝදරාවන්ටයි මහ බෝධිසත්වයන්ටයි දාව උපදින දරුවා රාහුලයන් ඒ ලෝකෙන් චුත වෙලා මව්කුසේ පිළිඳ ගන්න ඕන. ඒ අදාළ දරුවාගේ පැමිණීම ඕන. එතකොට ඒ නිසා සමහරවිට මේ අද කාලේ අම්මලා බබාලා නැහැ කියනවා. ඒ දෙදෙනාට දාව උපදින දරුවා තව මේ ලෝකෙන් චුත වෙලා නැහැ. හැබැයි ඔහොම කිව්වා කියලා ඒ ලෝකෙන් චුත වේවා කියලා පූජාවල් තියන්න එපා. ඒක කර්මාන රූපව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වසර 13ක් දරුවන් නැතු හිටියා. ඒක වුන්ට ප්‍රශ්නයක් වුණෙත් නෑ. සිදුහත් මාලිගාවේ එකම එක දවසක්වත් දරුවෙක් නෑ කියන එක කතා වෙලත් නෑ. ඒ වගේම තමයි මහමායා දේවියට සිදුවක් කුමාරයා ඉපදිලා තියෙන්නේ අවුරුදු 40 දී වගේ. ඒ මාලිගාවෙත් ප්‍රශ්නයක් වෙලා නෑ. අද තමයි මේ මිනිසුන්ගේ තියෙන කලබලයයි ආසාවයි කෙලෙස් නිසා මිනිසුන්ට දරුවෙක් ප්‍රමාද වීමේදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. කවදාවත් සුද්ධෝදන රජුරෝ සිදුවක් කුමාරයාගෙන් අහලා නැහැ දරුවෙක් හදන්නේ නැද්ද කියලා. මහා ප්‍රජාපතිය සිදුවක් කුමාරයාගෙන් අහලා නැහැ දරුවෙක් හදන්නේ නැද්ද කියලා. සිදුවක් කුමාරයා අවුරුදු 13ටම යසෝදරාවගෙන් අහලා නැහැ අපිට තාම දරුවෝ නැහැ නේද කියලා. උතුම් ධර්මය. මේවා තමයි ආශ්චර්ය අద్భుත කරුණු කියන්නේ. අවුරුදු 12ක් ගිය තැන ඔන්න කුසී ඇයි අවුරුදු 16න් විවාහ වෙන්නේ? අවුරුදු 29න් තමයි අබිනිෂ්ක්‍රමණය වෙන්නේ. ඒකට අවුරුදු 28 දී කුසට දරුවෙක් එනවා. ඒත් ඇසළ පොම් පොහේ දවසක රාහුල කුමාරයා